ආයිබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාර්තු මාසේ 4 වෙනිදා කොළඹ ඉතාලි තානාපති කාර්යාලය විසින් නිකුත් කළ රැකියා වීසා පිළිබඳ වැදගත් දැනුම් දීම යන නිවේදනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරන්න. ඒ වගේම මේ නිවේදනය හරහා 2024 නිකුත් කළ සියලුම නුල්ලෝස්ථාවලට විසඳුමක් ලබා නොදීම ගැනත් ඒ වගේම මෙම නිවේදනයේ ඇති භාෂා පරිවර්තන දෝෂ වැනි තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් විග්‍රහයක් ගෙන එක තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඒ වගේම කියන්න ඕන බංගල්දේශයේ ඉතාලි තානාපති කාර්යාලයේ මාර්තු මාසේ 3 වෙනිදා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු මාර්තු මාසේ 4 වෙනිදා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ නිවේදනය. ඉංග්‍රීසි නිවේදනයේ සාපේක්ෂව සිංහල පරිවර්තනයේ යම් යම් පරිවර්තන දෝෂ දකින්න පුළුවන්. ඒවත් නිවැරදි කරගෙන මේ නිවේදනයෙන් දෙන පණිවිඩය මොකක්ද කියලා හරියටම බලමු. අංක 145 ඇලයිරක් 20යි 24 දරන නීති ආඥාව බලාත්මක වීමෙන් පසුව නිකුත් කළ හෝ තහවුරු කළ රැකියා නුල්ලෝස්ථා වරහන් ඇතුළේ තියෙනවා නුල්ලෝස්ථා පෙර ලවෝරි සුබෝර්දිනාතෝ කියලා. සතු පුද්ගලයන්ට 2025 මාර්තු 4 අඟහරුවාදා සිට රැකියා කාණ්ඩය යටතේ අපොයින්ට්මන්ට් එකක් වෙන් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා 2024 ඔක්තෝබර් 11 වෙනිදාට පසුව නිකුත් කළ නුල්ලෝස්ථා පමණක් වළංගු බවත් අපොයින්ට්මන්ට් එකක් වෙන් කර ගැනීමට ප්‍රථමයෙන් Tamanගේ නුල්ලෝස්ථායේ දිනය හොඳින් පරීක්ෂා කර බල ලෙසත් වැඩිදුරටත් ඔවුන් ඉල්ලීමක් කරනවා. නිල ගැසට් අංක 24G.171 යටතේ ගැසට් කළ අංක 145 ඇලයිරක් 20යි 24 දරන සංක්‍රමණ සූරාකෑම හා සරණාගතභාවය කියන නීති ආඥාව ගැසට් කරපු දවස තමයි ඔක්තෝබර් 11 වෙනිදා කියන්නේ. මේ නීති ආඥාවේ ඇතුළත් එක් යෝජනාවක් තමයි ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය කියන රටවල් වලට එරෙහිව නුල්ලෝස්ථා නිකුත් කිරීමේදී අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තිය ඉවත් කරන්න ඕනේ කියලා. එතකොට මේ හරහා ලංකාවට තියෙන බාධක ඉවත් වුණා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ තවමත්. ඒකින්ද තමයි තවම ශ්‍රී ලංකාව රතුලයිස්දුගත රටක් හැටියට නම් කරනවා කියලා කියන්නේ. ඒ වගේම මේ නීති ආඥාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සම්මත වෙලා ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිල ගැසට් පත්‍රිකාංක 24G.206 යටතේ දෙසැම්බර් 9 අංක 187 දරන නීතිය නමින් සම්මත වෙලා තියෙන්නේ. 2024 දෙසැම්බර් 12 වෙනිදා ඉඳන් මේ නීතිය බලාත්මකයි. ප්‍රශ්නය තියෙන්නේ නීතිය නෙමෙයි. ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධ වෙලා ඉන්න අතරමැදියෝ ඒජන්සි හා සේවා යෝජකයන්ගේ. ඔවුන්ගේ වංචාවල් හින්දා තමයි ඉතාලියට යන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට මේ නිවේදනයේ තවදුරටත් තියෙනවා අපොයින්ට්මන්ට් බුකින් සිස්ටම් එකට ඇතුල් වෙන්න අවසර තියෙන්නේ නුල්ලෝස්තක නම්බර් එක හරහා කලින් වෙන් කිරීමක් කරනකොත් ඒවාට සහ රිවෝක් නැත්නම් අවලංගු බවට සඳහනක් නොමැති ඒවාට පමණයි කියලා. නුල්ලෝස්ත නම්බර් එක කියන්නේ ප්‍රොටෝකෝල් අංකය. මෙතනදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා ඉස්සෙල්ලා අපොයින්ට්මන්ට් ගන්න ඉදිරිපත් කරපු නුල්ලෝස්තා ප්‍රොටෝකෝල් අංක හරහා එම ලිපිගොනු තවදුරටත් විවෘත වෙලා තියෙනවා කියලා වගේම අංක 145 හැරගිරක් 20යි 20 දරන නීති ආඥාවේ ප්‍රතිපාදයන්ට යටත්ව තවදුරටත් ඇගයීමට ලක් කරමින් ඉන්නවා කියලා. මේ නිවේදනයේ විවෘතව සඳහන් කරලා නැතත් මේකෙන් හැඟෙන්නේ ඉතාලි එම්බසි එකට પાස්පෝර්ට් බාර දුන්න අයගේ නුල්ලෝස්ත වගේම අපොයින්ට්මන්ට් දාලා කැන්සල් වෙච්ච අයගේ ඒවත් නැවත චෙක් කරනවා කියලා. හැබැයි මේක හරියටම පැහැදිලි නෑ. පාස්පෝර්ට් එම්බසි එකට බාර දුන්න අයගේ ඒවා විතරද චෙක් වෙන්නේ? එහෙම නැත්නම් අපොයින්ට්මන්ට් දාපු අයගේ ප්‍රොටෝකෝල් අංක ඉතාලියට අවලා ඔවුන්ගේ නුල්ලෝස්තාවල වළංගුභාවය චෙක් කරනවද කියලා. එහෙම නොකරන නම් අපොයින්ට්මන්ට් දාලා කැන්සල් වෙච්ච අයට කවදාවත් නුල්ලෝස්තා එම්බසි එකට යොමු කරන්න බැරි වෙනවා. මේ දැනුම් දීම ගැටලු සහගතයි. ඒත් උත්සාහයක් කරන් බලන්න. එතකොට මේ සඳහා කොච්චර කාලයක් ගන්නවද කියලා කිසිම තැනක සඳහනකුත් නැහැ. චෙක් කරනවා නම් මෙච්චර කල් ගන්නේ මොකද කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේම මේගොල්ලෝ 145 ඇලයිරක් 20යි 24 දරන නීති ආඥාව යටතේ චෙක් කරන හින්දා 2024 නුල්ලෝස්තා අනුමත වෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. මොකද මේ නීතියේ තියෙන එක් ප්‍රතිපාදනයක් තමයි එක සේවා යෝජකයෙකුට ස්පොන්සර් කරන්න පුළුවන් 3 දෙනෙකුට විතරයි කියන එක. 2024 දී සමහර සේවා යෝජක නුල්ලෝස්තා විශාල ප්‍රමාණයක් දාලා තිබ්බා. එහෙම තියෙද්දි ඔයාගේ නුල්ලෝස්තක අනුමත වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම නොවැම්බර් මාසයේ පෙර පිරවීමේ ක්‍රියාවලියත් මේ නීති ආඥාවෙන් ප්‍රතිපාදනයක්.
ඒ හරහා වෙන්නේ සියලුම අයදුම්පත් රජයේ සියලුම වගකියුතු ආයතන හරහා පරීක්ෂාවට ලක් වීමයි. ප්‍රශ්නයේ තියෙන 2025 නීතියට ගෙනාපු යෝජනා සියල්ල 2024 නිකුත් කරපු නුල්ලෝස්තා වලට ඇප්ලයි කරපු එක. වරද තියෙන්නේ ඉතාලි සේවා යෝජකයන්ගේ. වන්දි ගෙවන්න උනේ ලංකාවේ ඉඳන් නුල්ලෝස්තා ගත්ත ඔයාට. ඔයාගේ 2024 නුල්ලෝස්තා එක මේ සියලුම ඇගීමට ලක් වෙලා ඕකේ වුණා කියමු. එතකොට ගියවර නිකුත් කළ නුල්ලෝස්තා එකට ඔයාගේ ස්පොන්සර් අවසන් අනුමැතිය ලබා දෙයි කියලා හිතන්න පුළුවන් ද අවුරුද්දක් ගිහිල්ලා. වීසා ලබා දෙන ප්‍රථමයෙන් ස්පොන්සර්ගේ අවසන් අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා ප්‍රතිපාදනයක් මේ 145 එළදක් 20 විසරදන නීති ආඥාව මගින් අලුතින් හඳුන්වලා දුන්නා. කල්පනා කරලා බලන්න 20 විසර නුල්ලෝස්තා එකකට වීසා එකක් ලැබීමේ සම්භාවිතාවය කොච්චර අඩුද කියලා. අනිත් කාරණාව තමයි මාස 6ක් පැනපු නුල්ලෝස්තා වළංගුද නැද්ද කියලා කිසිම තැනක සඳහනක් නැහැ. බංග්ලාදේශයේ තියෙන ඉතාලි තානාපති කාර්යාලයේ මීට පෙර නිවේදනයක දැක්වුණා pending confirmation status එකේ තියෙන නුල්ලෝස්තා කල්ලිකුත් වීමක් නොවන බවත් එහෙම සඳහනක් තිබ්බා. හැබැයි ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් එහෙම නිවේදනයක් නිකුත් කළා නැහැ. ඒ වගේම මේ නිවේදනයෙන් අවසානයේ දැක්වෙනවා රිවෝක් නැත්තම් අවලංගු කියලා සඳහන් නුල්ලෝස්තා සම්බන්ධයෙන් ඉතාලි සේවා යෝජකයා සම්බන්ධ කරගන්න ලෙස ඉතාලි තානාපති කාර්යාලය යෝජනා කරන බව. මේක විහිළු කතාවක්. වංචාකාරයා සම්බන්ධ කරගෙන මොකක්ද ඔහුගෙන් අහන්න තියෙන්නේ. ඉතාලි තානාපති කාර්යාලය මේ නිවේදනයේදී මගහැරිච්ච කොටසක් ඉන්නවා. ඒ අපොයින්ට්මන්ට් එකක්වත් දාගන්න බැරි වෙච්ච නුල්ලෝස්තා එක ළඟ තියාගෙන ඉන්න අයට මොකද වෙන්නේ කියලා. වැරදීකින් හෝ ඉතාමතාම හෝ ඉතාලි තානාපති කාර්යාලය ඔවුන්ව මගහැරලා ඉන්නවා. පාකිස්තානයේ තියෙන ඉතාලි තානාපති කාර්යාලය නිහඬ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ මේ වෙනකොට. හැබැයි බංග්ලාදේශයේ ඉතාලි තානාපති කාර්යාලය මාර්තු 3 වෙනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා 145 ලේරක් 20 විසරදන නීති ආඥාවට අනුව ඔක්තෝබර් 21 දක්වා නිකුත් කළ නුල්ලෝස්තා తాවකාලිකව තහනම් කළා කියලා. ලංකා නිවේදනයේ තියෙන ඔක්තෝබර් 11 වෙනිදා. නීතිය ගැසට් කරපු දවස තමයි ඔක්තෝබර් 11 කියන්නේ. බංග්ලාදේශයේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා తాවකාලිකව තහනම් කළ නුල්ලෝස්තා නැවත සලකා බලමින් ඉන්නා බවත් ඒවා අදාළ ඉතාලි බලධාරීන් අනුමත කළහොත් ඉතාලි තානාපති කාර්යාලය විසින් ඔවුන්ට ඇමතුමක් ලබා දෙන බවත් ඉන්පසු ඔවුන්ට අයදුම්පත් බාර දී හැකි බවත්. ඒ වගේම තවදුරටත් ඔවුන් සඳහන් කරනවා 100 ගණනක් නුල්ලෝස්තා නිමිකරුවන්ට මේ ආකාරයෙන් ඇමතුම් ලබා දීමෙන් පසු අයදුම් පත්‍ර යොමු කිරීම සඳහා මේ වන විට ආරාධනා කර ඇති බවත්. මේ ආකාරයේ ඍජු දුරකථන ඇමතුම් ලබා දීමෙන් පමණක් ඉතාලි තානාපති කාර්යාලය නුල්ලෝස්තා හිමිකරුවන් සම්බන්ධ කර ගන්නා බවත් තානාපති කාර්යාලය විවෘත කරන දිනය ඇසීමෙන් වළකින ලෙසත් ඔවුන් තවදුරටත් දැනුම් දෙනවා. ඒ වගේම ඔවුන් තවදුරටත් දැනුම් දෙනවා 2024 ඔක්තෝබර් 22 වෙනිදායින් පසුව නිකුත් කළ නුල්ලෝස්තා සඳහා වීසා අයදුම්පත් ක්‍රියාවලිය 2025 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බවත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර පසුව දැනුම් දෙන බවත්. තහනමට ලක්වුණු රටවල් තුනේ තානාපති කාර්යාලය තුන් විදිහකට තමයි ක්‍රියා කරන්නේ. පාකිස්තානයේ සම්පූර්ණයෙන් මේ ගැන නිශ්ශබ්දයි. බංග්ලාදේශයේ ක්‍රියාවලිය ලංකාවට වඩා වෙනස්. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය අනෙක් කාර්යාලය දෙකට වඩා කාර්යක්ෂම වෙලා තියෙනවා. සමහර විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඉතාලි තානාපතිතුමා සමග කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රතිඵලයෙන් හරි වෙන විදියෙන් හරි ක්‍රියාත්මක වෙච්ච එක හොඳයි. හැබැයි සතුරු වෙන්න බෑ. මොකද ක්‍රියාවලිය සංකීර්ණයි, ඒ වගේම විනිවිදභාවයෙන් යුක්ත නැහැ. ඒ වගේම අසාධාරණයට ලක් වෙච්ච සියලු පාර්ශ්වයන් ආවරණය වෙලා නැහැ. 2024 මාර්තු නුල්ලෝස්තා ඇප්ලයි කරලා ඒව නොලැබුණු අය 2024 මාර්තු කෝටායකට මේ අවුරුද්දේ නුල්ලෝස්තා එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න එපා. ඒක නිෂ්ඵල දෙයක්. ශ්‍රී ලංකාව තහනම් වුණේ 2024 ජූලි මාසේ 4 වෙනිදා. ඒ තහනම ඉවත් වෙන්න අඩිතාලම වැටුනේ ඔක්තෝබර් මාසේ 11 වෙනිදා අංක 145 ලක් 20 විසරදන නීති ආඥාවෙන්. මේක සම්පූර්ණයෙන්ම බලාත්මක වුණේ 2020 දෙසැම්බර් 12 වෙනිදාන් පස්සේ අංක 187 දරන නීතියේ ප්‍රතිපාදන වලින්. සමහර අය හිතන් ඉන්නවා මේ නීතිය සම්මුතුනේ පෙබරවාරි මාසේ කියලා. ඒ වගේම තවමත් ශ්‍රී ලංකාව රතුලා යුතුගත රටක් හැටියට තමයි නම් කරන්නේ. අපි කරපු පළවෙනි වීඩියෝ එකේ ඉඳන්ම මේ නීතිය ගැන දැනුවත් කළා. නුල්ලෝස්තයකට හම්බ වුණාම ඔක්කොම ප්‍රශ්න විසඳුණා කියලා හිතන එක දැන්වත් නවත්ත ගන්න. එම්බසි එකෙන් වීසා වදිනකම් මේ ක්‍රියාවලිය දැන් විශ්වාසයක් නැහැ. ස්පොන්සර් සම්බන්ධ කරගෙන ඉන්න එකේ වැදගත්කම ඔයාට දැන්වත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. පෞද්ගලික මැදිහත් වෙලා ඔයාගේ ඉතාලි ගමන සාර්ථක කරගන්න බලන්න.
ඔයාට ගැටලු තියෙනවා නම් ඊමේල් මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ඊතාලි තානාපති කාර්යාලය අමතන්න. ප්‍රොටෝකෝල් අංකය මාර්ගයෙන් ඔයාගේ නුල්ලොස්තයිකේ වළංගුභාවය පිළිබඳ විමසීමක් කරන්න. උත්සාහයක් අරගෙන බලන්න. ඔයාට ජය බොහොමත්ම ස්තුතියි.